Hello and welcome to the English lesson brought to you by English with Gan YouTube channel. Today in this video I am going to teach you how to use must be as a sentence pattern. අද මම මේ වීඩියෝ එක ඔයගලන්ට උගන්වන්නේ must be කියන එක sentence pattern එකක් විදිහට උගන්වලා ඒක use කරන්නේ කොහොමද කියලා. ඒක ලියද්දි සහ English කතා කරද්දි must be කියන එක use කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට must be කියන එක. මේ must be කියන එකේ තේරුම තමයි අපි කියන්නේ යමක් හරියටම වෙන්න ඕනේ, එහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙම ඇති නෙමෙයි. එහෙම ඇති අර එහෙම නෙමෙයි. එහෙම වෙන්න ඕනේ. අපි කියන තවත් සරලව කරනවා ෂුවර් එකටම. ෂුවර් එකට මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ. මේක දැන් ලෙසන් එක කරන් ගද්දි නිකම් මේක තේරෙයි. රයිට්? දැන් මම මුලින්ම කියලා දෙන්නම් මේකේ sentence pattern එකක් විතර මම මේ උගන්වන්නේ. මේ pattern එක හදන හැටි. මෙතන ඉන්නේ subject ඉන්නවා. Subject plus must be plus the rest of the sentence, right? Subject plus must be plus the rest of the sentence. Subject means the one who does the action. Subject කියන්නේ මෙතන ක්‍රියාව කරන කෙනා. එහෙම නැත්නම් අපි මේ කතා කරන කෙනා. එක්ක ක්‍රියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ කෙනෙක් ගැන කතා කරන්න වෙන්න පුළුවන්. අන්න ඒ කෙනා තමයි subject කියලා කියන්නේ. එතනට ඕනම කෙනෙක් දාන්න පුළුවන්. subject එක තියෙනවා. ඊට පස්සේ යාට පස්සේ අපි දාන්නේ must be කියන එක. හරිද? subject එකට I, we, you, they, he, she, it, mother, father, the teacher, the boss, the children, any name ඕන නමක් කසුන්, කමල්, සඳුනි, නයනා ඕන නමක් දාන්න පුළුවන්. හරිද? ඒක සිංගියුලර්ද ප්ලූරල්ද ඒක වචනද බහුව වචනද ප්‍රශ්නයක් නැහැ. කෙනා ඉන්නවා. කෙනාව කීප දෙනෙක් වෙන්න පුළුවන්. එයාට පස්සේ අපි දානවා must be කියන එක. අපි examples ටිකක් එතනින් බලමු එහෙම. අපි ගමු දැන් I ගත්තොත් එහෙමතර මම I must be. හරි? We must be. You must be. They must be. He must be. She must be. It must be. අපි නම් ටිකක් ගමු කසුන්. කසුන් must be. නුවන් must be. හරි? අමිල must be. සඳුනි must be. රමණි must be. The teacher must be. The boss must be. ඕන කෙනෙක්. හරි? ඕන ඒක වචනද බහුව වචනද කියලා වෙනසක් නැහැ. ඕන කෙනෙක් ඉන්නවා. එයාට පස්සේ අපි දානවා must be කියලා. must be එකට පස්සේ මම දැම්මේ the rest of the sentence. the rest of sentence කියලා කියන්නේ වාක්‍යයේ ඉතුරු ටික. මෙතනදී සාමාන්‍යයෙන් දැන් අපි වෙන පැටර්න්ස් වල ගොඩක් කරලා verb එක තමයි ගන්න. මෙතන verb කියන ක්‍රියාපදයේනේ. මෙතන verb එකක් විතරක් නෙවෙයි verb එකේ ඉන්නේ. ඒක noun එකක් වෙනවා. must be එකට පස්සේ noun එකක් වෙන්නත් පුළුවන්. adjective එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් place එකක් තැනක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක මම පොදුවේ must be එකට පස්සේ the rest of the sentence වාක්‍යයේ ඉතුරු ටික කියලා ගත්තේ එහෙමයි. හරිද? එතකොට දැන් ඔන්න subject එක තියෙනවා must be ඉන්නවා. හරිද? අන්න must be ඊට පස්සේ තමයි වාක්‍යයේ ඉතුරු ටික දාන්නේ. අපි කොටස් කිහිපයකින් ගමු. අපි examples කිහිපයක් මේ ටික ස්ටඩි කරාට පස්සේ මේක නිකම් පුළුවන් වෙනවා මේක මාරම ලේසි. හරි? මාරම ලේසි හැබැයි වැදගත්. එතකොට අපි ගමු මෙහෙම. දැන් අපි මුලින්ම nouns ටිකක් ගමු. දැන් he දාන subject එක තමයි he. he කියන්නේ ඔහු. එතකොට he must be. හරි? he must be. අපි ගමු දැන් හොඳ පුද්ගලයෙක්. හොඳ පුද්ගලයෙක් කියලා කියන්නේ a good person. නේ පුද්ගලයා කියන්නේ person. හොඳ පුද්ගලයෙක් කියලා කියන්නේ a good person. එහෙනම් he must be a good person. he ඉන්නවා must be තියෙනවා. අර වාක්‍යයේ ඉතුරු ටික තමයි a good person. එහෙනම් he must be a good person. ඒ කියන්නේ එයා හොඳ මිනිසෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ sure එකටම එයා හොඳ මිනිසෙක්. අපි කියනවා අපි සිංහලෙන් කියන්නේ එහෙමනේ. sure එකටම එයා හොඳ මිනිසෙක්. he must be a good person. නැත්නම් she දාන්න පුළුවන්. she must be a good person. හරි? she must be a good person. ඇය හොඳ මිනිසෙක්. ඇය හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරි? ඔහු හොඳ ගුරුවරයෙක්. sure එකටම ඔහු හොඳ ගුරුවරයෙක්. එහෙනම් හොඳ ගුරුවරයෙක් කියලා කියන්නේ a good teacher. එහෙනම් he must be a good teacher. he must be a good teacher. sure එකටම ඇය හොඳ ගුරුවරියක්. එහෙනම් she එන්නේ she must be a good teacher. she must be a good teacher. දැන් අපි ගමු හොරෙක් කියලා කියන්නේ. හොරෙක් කියලා කියන්නේ a thief. හරි? a thief. එහෙනම් sure එකටම එයා හොරෙක්. ඔහු sure එකටම ඔහු හොරෙක්. එහෙනම් he must be a thief. he must be a thief. හරි? ඒ වගේ නැත්නම් අපි ගමු තමයි ගන්න පුළුවන් ඒ වගේ කපටි. හරි? කපටි කියලා කියන්නේ cunning. හරි? කපටි කියන්නේ cunning. එහෙනම් කපටි පුද්ගලයෙක් කියලා කියන්නේ a cunning person, right? a cunning person, okay? a cunning person. එහෙනම් එයා sure එකටම කපටි මිනිසෙක්. he must be a cunning person. he must be a cunning person. නැත්නම් ඇය sure එකටම කපටි ගෑණියෙක්. එතකොට a cunning woman. ගෑණියක් කියන්නේ woman. එහෙනම් a cunning woman. එහෙනම් ඇය sure එකටම කපටි ගෑණියක්. she must be a cunning woman. she must be a cunning woman. හරි? ඔන්න වගේ ඕන තරම් කියන්න පුළුවන්. නැත්නම් දරුණුයි. දරුණු කියලා කියන්නේ cruel. හරි? cruel. නම් cruel man. දරුණු මිනිහෙක් කියලා කියන්නේ a cruel man. a cruel man. කාකට නමක් දාමු නුවන් කියලා ගමු. නුවන් sure එකටම මහා දරුණු මිනිහෙක්. හරි? නුවන් sure එකටම දරුණු මිනිහෙක්. එහෙනම් නුවන් ඉන්නවා. නුවන්ට පස්සේ must be. එහෙනම් නුවන් must be a cruel man. නුවන් must be a cruel man. okay? නුවන් must be a cruel man. හරි? නැත්නම් අපි ගමු දැන් හරි ලෝබයි. කියන්නේ කුණු ලෝබයි කියලා කියන්නේ ලෝබයි කියන්නේ stingy. stingy. අපි ගමු ලෝභ ගෑණියෙක්. කුණු ලෝභ ගෑණියෙක්. එහෙනම් a stingy woman. a stingy woman. හරි? අපි ගමු කාන්ති කියලා ගමු. sure එකටම කාන්ති මහා ලෝභ ගෑණියෙක්. හරි? sure එකටම කාන්ති ලෝභ ගෑණියෙක්. එහෙනම් කාන්ති must be a stingy woman.
කාන්ති must be a stingy woman. Say it again. කාන්ති must be a stingy woman. අන්න වගේ noun එකක් දාන්න පුළුවන්. අපි මෙහෙමත් කියනවනේ. දැන් අපි හිතුව දැන් ඔන්න ගෙදර එනකොට ගෙදර එද්දි අම්මා නැහැ. දොරවල් වහලා. දොරවල් doors are locked. Mother is not there. අම්මා නැහැ. එතකොට ඕගොල්ලෝ කල්පනා කරනවා අම්මා ෂුවර් එකටම නැන්දලා ගෙදර ඇත්තේ. අපි කියනවා අම්මා ෂුවර් එකටම නැන්දලා ගෙදර ඇත්තේ. නැත්නම් අම්මා ෂුවර් එකටම පන්සලේ ඇත්තේ. අම්මා ෂුවර් එකටම ආච්චිලා ගෙදර ඇත්තේ. අම්මා ෂුවර් එකටම මාකට් එකේ ඇත්තේ. නේ ඔන්නෝම කියනවනේ. අපි තොර එතනත් එහෙමයි. ඒ කියන්නේ අම්මා නැන්දලා ගෙදර වෙන්න ඕනේ ෂුවර් එකටම. අන්න එහෙමනේ කියන්නේ. අනිතොර තැනක් a place. හරි. තැනක් ගන්නේ නම් අම්මා. තොර mother. motherට පස්සේ must be දානවා. mother must be. අපි කියමු නැන්දලා ගෙදර. අපි කියන්නේ නැන්දලා ගෙදර, ආච්චිලා ගෙදර, මාමලා ගෙදර, කසුන්ලා ගෙදර, සඳුනිලා ගෙදර, නුවන්ලා ගෙදර. අන්න ඒ කාගෙද ගෙදර කියලා කියද්දි ඒකයි පොඩ්ඩක් බලමු කොහොමද කියන්නේ කියලා. දැන් නැන්දලා ගෙදර. නැන්දලා ගෙදර කියද්දි අපි දැන් තැනක් ගැන කියලා අපි at දාන්නේ. හරි. නැන්ද කියන්නේ the aunt. okay. the aunt එනම් at the aunt. හරි. at the aunt's house කියන්න ඕනේ නැහැ. දැන් නැන්දලා ගෙදර කියන්නේ the aunt's house නේ. the aunt's house. එතන house කියලා කියන්න ඕනේ නැහැ. at the aunt's. aunt පස්සේ apostrophe s දාන්න ඕනේ. at the aunt's. මාමලා ගෙදර at the uncles. okay. at the uncles. ආච්චිලා ගෙදර at the grandmothers. okay. at the grandmothers. නැත්නම් සීයලා ගෙදර at the grandfathers. at the grandfathers. කසුන්ලා ගෙදර at cousins. at cousins house කියන්න ඕනේ නැහැ. කිව්වත් වැරද්දක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා ලේසි at cousins. ඒ කියන්නේ cousins house කියන එක තමයි. නුවන්ලා ගෙදර at nuans. okay. at nuans. අමිලලා ගෙදර at amilers. at amilers. සඳුනිලා ගෙදර at sandunis. කාන්තිලා ගෙදර at කාන්තිස්. at කාන්තිස් house කියන්න ඕනේ නැහැ. at කාන්තිස්. ඔන්න ඔය කියන්න ඕනේ. එහෙනම් අම්මා ෂුවර් එකරෝ නැන්දලා ගෙදර. අම්මා ෂුවර් එකරෝ නැන්දලා ගෙදර තමයි. එහෙනම් mother must be at the aunts. mother must be at the aunts. නැත්නම් අම්මා ෂුවර් එකටම ආච්චිලා ගෙදර. mother must be at the grandmothers. mother must be at the grandmothers. අම්මා ෂුවර් එකටම මාමලා ගෙදර. mother must be at the uncles. mother must be at the uncles. නැත්නම් අපි ගමු අම්මා ෂුවර් එකටම මාකට් එකේ. හරි. අම්මා ෂුවර් එකටම මාකට් එකේ. mother must be at the market. mother must be at the market. අන්න ඒ වගේ තැනක් ගැන කියද්දි එහෙම කියන්න ඕනේ. නැත්නම් අම්මා ෂුවර් එකටම පන්සලේ. ෂුවර් එකටම පන්සලේ. mother must be at the temple. mother must be at the temple. say it again. mother must be at the temple. නැත්නම් අපි තව අපි ගමු එයාලා ගත්තොත් එයාලා කියන්නේ day. හරි day. එතකොට අපි කියනවා එයාලා ෂුවර් එකටම ground එකේ. ෂුවර් එකටම ground එකේ ඉන්නේ. එතකොට they must be in the ground. they must be in the ground. okay. එතන in දාන්නේ they must be in the ground. නැත්නම් එයාලා ෂුවර් එකටම පන්සලේ. they must be at the temple. එතන අපි තැනක් ගැනදී at දාන්නේ they must be at the temple. okay. they must be at the temple. නැත්නම් අපි ගමු එයාලා ෂුවර් එකටම නුවන්ලා ගෙදර. they must be at nuance. they must be at nuance. okay. they must be at nuance. නැත්නම් ඒගොල්ලෝ ෂුවර් එකටම කාන්තිලා ගෙදර. they must be at කාන්තිස්. they must be at කාන්තිස්. අන්න වගේ තැනක් ගැන කියන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපිට must be කියන එක යූස් කරන්න පුළුවන්. එහෙනම් must be කියන එකේ තේරුම තමයි ෂුවර් එකටම. එහෙම වෙන්න ඕනේ. කියන ෂුවර් එකටම කියන අදහස් තමයි must be කියන එකේ තේරුම. ඔය පැටර්න් එකක් විතර යූස් කරලා ඉගෙනගෙන හොඳට යූස් කරන්න. මේක මහ ලොකු දෙයක් නෑ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ day to day life එකේ හොඳට යූස් කරන්න පුළුවන්. okay. thank you.